සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද දවසේ ඉතින් මගේ ගෙවුනේ මෙන්න මේ විදිහට. අකී බබා උදේම නැගිට්ටා. ඉතින් එයාව දත් මැදලා ඇඟ සෝදලා එයාට ඇඳුමක් දාන එක තමයි මම මුලින්ම කරේ. සොඳුරු දවසක මුණ ගැසී හිරෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසෙතරු ලෙසේ සොඳුරු දවසක මුණ ගැසී හිරෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසෙතරු ලෙසේ මගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා ඇසුවා ඇසක් ඉඟි කර බබාව ලෑස්ති කරලා මම ඊට පස්සේ ගියේ එළවලු ටික අස් කරන්න. ඉතින් ඊයේ හවස පොළට ගිහිල්ලා ගෙනාපු බඩු ටික අස් කරගන්න බැහැ වුණු නිසා මම උදේ තමයි අස් කරගත්තේ. මුලින්ම කොළ ಜಾති ටිකයි මැල්ලුම් ටිකයි අයින් කරලා මේ වගේ වෙන් කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට සෝදලා මම වේලලා තමයි අරන් තියාගන්නේ. එතකොට මට උයන වෙලාවට අරගෙන කපලා උයන්න විතරයි තියෙන්නේ. පොඩි බබා එක්ක ඉතින් මේ විදිහට කරන එක තමයි ලේසි. පොදා සඳක් වී හිරුට ලං වී තුරුළු වී ඇවිද යන් මල්හිනයේ මගේ දෝබ මගේම දෝ කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉදිමි හිත වෙන්රන් සෝදලා එළවලු ටික වේලෙන්න තියලා අලලුණු ටික මම මේ විදිහට දාගත්තා. එළවලු ටික හොඳට වේලලා නිසා මම මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් පෙට්ටිවල දාලා තමයි අරන් තියාගන්නේ. ඉතින් මටත් ලොකු ආසාවක් තියෙනවා ස්ටෝරේජ් බොක්ස් ටිකක් ගන්න. එතකම් මම මෙන්න මේ වගේ පිළිවෙලකට තියාගන්න ඕන නිසා අයිස්ක්‍රීම් පෙට්ටි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ෆ්‍රිජ් එක ලස්සනට පිළිවෙලට තියාගන්නේ. ඉතින් අද දවසේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.